ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද ඩබල් ක්‍රොෂේ එකක් වැඩි කරන්නේ සහ අඩු කරන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා අපි සෑම පිරවිල්ලක්ම වැඩි කරන්නේ එකම ක්‍රමවේදයකට. ඒ තමයි එකම පිරවිල්ලට පිරවිලි දෙකක් ගොතලා. මේ විදිහට අපි සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ දැන් කොහොමද ඩබල් ක්‍රොෂේ එක ගොතන්නේ කියලා. අන්න ඒ වගේ ඩබල් ක්‍රොෂේ දෙකක් අපි එකම පිරවිල්ලට ගොතලා තමයි ඩබල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එක කරගන්නේ. මෙන්න මේ විදිහට ඩබල් ක්‍රොෂේ දෙකක් එකම පිරවිල්ලට ගොතලා තමයි ඩබල් ක්‍රොෂේ වැඩි කිරීම කරන්නේ. දැන් අපි බලමු ඩබල් ක්‍රොෂේ අඩු කිරීම කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි මේ විදිහට නූල කටුව පටලවලා පිරවිල්ල ඇතුලෙන් කටුව ඇතුල් කරලා නූල මේ විදිහට එළියට ඇදලා ගන්න ඕන. දැන් ඔයාලට පේනවා කටුවේ ලූප් 3ක්. ඉතින් ඔය ලූප් 3න් පළවෙනි ලූප් දෙක මේ විදිහට අපි අතාරින්න ඕනි. දැන් තියෙන අපිට කටුවේ ලූප්ස් දෙකක්. ඔය ලූප්ස් දෙක ඔය විදිහටම කටුවේ තියෙන්න ඇරලා අපි නැවත කටුවේ මේ විදිහට නූල පටලවනවා. පටලවලා ඊළඟ පිරවිල්ල ඇතුලෙන් මේ විදිහට කටුව ඇතුල් කරලා නූල කටුවේ පටලවලා අපි කටුව ඇතුල් කරපු තැනින්ම එළියට ගන්නවා. දැන් තියෙන අපිට කටුවේ ලූප්ස් 4ක්. ඔය 4න් පළවෙනි ලූප් දෙක අපි මේ විදිහට අතාරිනවා. ඉන්පස්සේ තියෙන අපිට කටුවේ ලූප්ස් 3ක්. ඔය ලූප්ස් 3 ඊගාවට අපි මේ විදිහට අතාරිනවා. ඔන්න ඔය විදිහට තමයි ඩබල් ක්‍රොෂේ අඩු කිරීම කරන්නේ. අපි නැවත එකක් බලමු. මේ විදිහට නූල කටුවේ පටලවලා පිරවිල්ල ඇතුලෙන් කටුව දාලා නූල කටුව පටලලා මේ විදිහට එළියට ඇදලා ගන්නවා. ඉන්පස්සේ තියෙන ලූප් 3න් පළවෙනි ලූප් දෙක අපි මේ විදිහට අතාරිනවා. දැන් තියෙනවා කටුවේ ලූප්ස් දෙකක්. ඒ ලූප්ස් දෙකේ විදිහටම තියෙන්නරලා නැවත නූල කටුවේ පටලවලා ඊගාව පිරවිල්ල ඇතුලෙන් මේ විදිහට කටුව ඇතුල් කරනවා. ඉන්පස්සේ නැවත නූල කටුවේ පටලවලා අපි කටුව ඇතුල් කරපු තැනින්ම මේ විදිහට කටුව එළියට ඇදලා ගන්නවා. දැන් තියෙන අපේ කටුවේ ලූප්ස් 4ක්. ඔය ලූප්ස් 4න් පළවෙනි ලූප් දෙක මේ විදිහට අපි අතාරිනවා. ඉන්පස්සේ තියෙනවා කටුවේ ලූප්ස් 3ක්. ඉතින් මේ ලූප්ස් 3ත් ඊගාවට අපි මේ විදිහට අතාරින්න ඕනි. ඔන්න ඔය විදිහට තමයි ඩබල් ක්‍රොෂේ දෙකක් එක ඩබල් ක්‍රොෂේ එකක් බවට පත් කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට ඩබල් ක්‍රොෂේ අඩු කිරීම සහ වැඩි කිරීම කරන්නේ කොහොමද කියලා පැහැදිලි වෙන්න ඇති කියලා. ඔයාලට කොහේ හරි නොතේරුණු තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. මම නැවත කියලා දෙන්නම්. එහෙනම් ඉතින් තවත් පාඩමක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.